ආයිබෝවන් සියලු දෙනාම කවිස්කෙල්ගේ YouTube චැනල් එකට පිළිගන්නවා. සියලුම සරසවි වරන් ලැබූ සිසුන්ට සුබ ආරංචියක් තමයි අද අරන් ඇවිල්ලා තියෙන්නේ UGC එකෙන්. බලමු අපි මොකක්ද මේ සුබ ආරංචිය කියලා. මෙවර 2025 උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලැබුණු සිසුන්ට තමයි මේ ආරංචිය අරන් ඇවිල්ලා තියෙන්නේ. 2025-2026 අධ්‍යයන වර්ෂය සඳහා රජයේ විශ්වවිද්‍යාලවලට සිසුන් ඇතුළත් කර ගැනීමේ කටයුතු 2026 සැප්තැම්බර් මාස මුල් සතිය සිට ආරම්භ කිරීමට පියවරගෙන ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා. ඒ 6 වෙනිදා පාර්ලිමේන්තුවේ මතු වූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළේ විශ්වවිද්‍යාල ප්‍රවේශ කඩයිම් ලකුණු නිකුත් කිරීමෙන් පසු සියලුම සිසුන්ගේ ලියාපදිංචි නාම ලේඛන 2026 අගෝස්තු 31 වන විට අදාළ විශ්වවිද්‍යාල වෙත යොමු කිරීමට කටයුතු කරන බවටයි. ඒ කියන්නේ අනිවාර්යයෙන් අගෝස්තු මාසයේ අනිවාර්යෙන් කට් ඔෆ් මාක්ස් නිකුත් වේ අගෝස්තු මාසයේ වෙන්න කලින් ලියාපදිංචි ලේඛන ලැබීමත් සමග සැප්තැම්බර් මුල් සතියේ සිට පාඨමාල ආරම්භ කරන නිශ්චිත දිනයන් තීරණය කිරීමේ බලය විශ්වවිද්‍යාල වෙත හිමි වන බවයි අය සඳහන් කර තිබෙන්නේ. මේ වගේ වැදගත් වීඩියෝ බලන්න අපේ කවිස්කෙල්ගේ YouTube channel එක subscribe කරලා එකතු වෙන්න.